සිවුදලාටම සුබ දැක්මක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොයිසේ වේවා කියන්නේ. අපි ෂට කිව්වා වගේ මම මෙතෙන්ට ආවේ නොසලකා හැරීම ගැන කියන්න. නොසලකා හැරීම කියන්නේ මොකක්ද? කවුරුත් අපිට ගණන් ගන්න නැති එක. අපි දැන් ඔයාලා පුංචි ළමයිනේ සෙල්ලම් ගන්න හරි කැමතියි. ශ්‍රී ලංකාවේ යද්දී තා යාළුවෙක් කියනවා ඔයා අපේ ගාවට එන්න එපා. අපි ඔයාලට කැමති නැහැ යන්නේ කියලා. ඒ යාළුවා කොච්චර හිතේ දෙනවද බලන්න. එතකොට එයාට නොසලකා හැරීමක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා. පන්තියෙන් කොන් වෙනවා. අන්න එතකොට එයාට ලැබෙන පීඩනය වැඩි. අන්න ඒක මානසික අපයෝජනයක් විදිහට බෙදා දක්වනවා. තා අපි මෙතන එක්කෙනෙක් කිව්වා මූණ හොදන්න යනවා කියලා. ඒතකොට කී දෙනෙක් මෙයාට hina වුණාද බලන්න. අන්න එතකොට මෙයාට හිතට දෙන්න පුළුවන්. අනිත් ළමයා මට විහිළුවට hina වෙනවා. අනිත් ළමයා මට විහිළුවට නම් හදනවා. එතකොට හිතට දෙනවා. එතකොට ඒ ළමයට ලැබෙන පීඩනය ගොඩක් වැඩි. තවම බලන්න පන්ති යාළුවෝ Tamanට බැන්නාම Tamanට ඇති වෙන දුක කොහොමද කියලා. පුංචි ළමයා වුණාම සෙල්ලම් කරන්න, දඟ කරන්න හරි කැමතියි. එතකොට ඒ ළමයිගේ නිදහස ලබා ගන්න තියෙන වෙලාවක මේ විදිහට කොම් කරාම හිත කොච්චර සිද්ධ බලන්න. අන්න ඒක මානසික අපයෝජනයක් විදිහට වෙන් වෙනවා. මානසික අපයෝජන වෙද්දී අපේ ගුරුවරු අපිට බනිනවා. හැබැයි බනින්නේ වැරද්දකට. ඒ වැරද්ද ආපහු නොවෙන්න. එතකොට මානසික වටන්න අපිට කාටවත් අයිතියක් නැහැ. මොකද අපි කවිශාක කිව්වා වගේ අපි අධිකරණ තමයි ඇති නීති පද්ධතිය තුළ. එතකොට මානසික අපයෝජන තුළින් අපේ කායික අපයෝජනට වගේම මානසිකත්වය තුළින් අපේ ජීවිතය හානි කරන්න පෙළඹෙනවා. ගොඩක් ළමයි සියදිවි හානි කර ගැනීම වගේ කරන්නේ ඔය මානසික අපයෝජන. මානසික දැඩි ප්‍රෙෂර් එකක් ආවට පස්සේ ඔවුන් කරන්නේ හොඳම තියෙන විසඳුම ඒක සියදිවි නසා ගැනීමක් වෙන්න. ඒක මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ඊට කලින් හොඳින් උපදෙස් ගන්න වැඩිහිටියෙක්ගෙන් ගුරුතුමියෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. මේ මොකද්ද මිසීට මේකට කරන්නේ. එතකොට පන්තියේ වුණත් අපේ පුංචි ළමයි කරන්නේ අනිත් එක්කෙනාට විහිළුවට නම් හදා ගන්නවා. එතකොට අනිත් එක්කෙනාට විතරේ දෙන්න පුළුවන් නේ. Taman කැමති නැහැ Tamanට නමක් හදනවට. ඒක නිසා අනිත් එක්කෙනාට නම් හදන්න එපා. එතකොට අපේ පන්තියේ තියෙන සාමකාමීත්වය දිගහැරෙන්න අඩු වෙන්න පුළුවන්. එතකොට අපි සාමකාමී ඉන්න පුළුවන්. එතකොට දැන් මෙතන ළමයි කීප දෙනෙක් hina වුණා. hina වුණා මම කතා කරන අතරේ වෙන කට්ටිය කතා වෙනවා. හැබැයි කොන් කරන්න එපා. මොකද පුංචි ළමයි හින්දා එක ඉරියව්වකින් අනිත් කියන දේ අහන් ඉන්න අමාරුයි. හැබැයි පොඩ්ඩක් සාවධානව අහුම්කම් දීම තියා ගන්න ඕන. එතකොට අනිත් ළමයා මොකක් හරි පන්ති වැඩක් කරන්න ගිහින් අසාලියම දුන්නා කියමු. ඒ ළමයාගේ ගොඩක් වැරදි. වැරදි කිව්වහම අනේ වගේ මේ ඔක්කොම වැරදි මොකක්ද දන්නේ ඔයා කරන්නේ කියලා විහිළු කරන්න එපා. ඒ ළමයට බැරි දේ කියා දෙන්න. අන්න එතකොට මානසික ප්‍රයෝජන අඩු කරගන්න පුළුවන්. එතකොට ළමයට යම්කිසි ගෙදර ප්‍රශ්න තියෙනවා නම් පන්තියේ ප්‍රශ්න තියෙනවා තමන්ගේ පොඩි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒක අඩු කරගන්න පුළුවන්. මානසික නිදහස ලබා ගන්න පුළුවන්. එතකොට දැන් පොඩි ළමයි විදිහට හැමතිස්සෙම ගහ ගන්න යනවා. රණ්ඩු වෙන්න යනවා. ටීචර් මට අරක දුන්නේ නැහැ කියලා ළමයිට රණ්ඩු වෙන්න යනවා. ඊට පස්සේ අන්න එහෙම කරාට පස්සේ ඒ ළමයට කොච්චර පීඩනයක් ඇති වෙනවද බලන්න. මගේ කතාව අතරේ වෙන කට්ටිය කතා කරන්න එපා. මොකද ඒක හරි නෑ. දැන් මගේ කතාව අහගන්න. දැන් බලන්න කාටද මෙතන හොඳම යාළුවෝ ඉන්න බලන්න. ඔයාට හොඳම යාළුවෙක් ඉන්නවද? කවුද? හරි අපිට කාටවත් හොඳම යාළුවෙක් ඉන්න ඕනේ. අන්නේ හොඳම යාළුවා අපිට ගොඩක් සමීපයි. අන්නේ හොඳම යාළුවත් එක්ක තමන්ගේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න. හොඳ උපදෙස් ගන්න. නැත්නම් ටීචර් කෙනෙක් එක්ක අපි කතා කරන්න. අන්න එතකොට අපේ මානසික වටීම අඩු වෙනවා. අපිට මානසික ප්‍රශ්නයක් තියෙන ඒ බර නිදාස් කරන්න අපිට කාට් එක්ක හරි කතා කරනවා. නිදාසේ කතා කරනවා. අපේ දුක සතුට බෙදා ගන්න හොඳම යාළුවෙක් ඉන්න ඕන. නැත්නම් කව හරි පුද්ගලයෙක් ඉන්න ඕන. තමන් කව හරි පිට කෙනෙක් ඇවිල්ලා තමන්ට නිකරුණේ බයිනවා. තමන්ට කොච්චර දුක හිතෙනවද බලන්න. තමන් නිකරුණේ බැන්නාම තමන්ට කේන්ති ඇති වෙනවා. ඒක සාධාරණයි කියන්න පුළුවන්. හැබැයි ඒ කේන්තියට මානසික වැටෙන්න එපා. මානසික වැටුණට පස්සේ අපිව ඉන්න තැනින් ගොඩක් පල්ලෙහාට වැටෙනවා. දැන් ගොඩක් ළමයි නම් හදා ගන්නෝ, එක අනම්මනම් කියා ගන්නෝ. ඔය වගේ නිසා කොච්චර බාන කාමකාමීත්ව දිදහෙරුවද කියලා. කොච්චර පන්ති රණ්ඩු වෙනවද බලන්න. කතා කරන්න නැතුව හිටි දවස් ගණන් බලන්න. අන්න ඒක නිසා තමයි මානසික අපයෝජනයෙන් නොසකා හැරීම එකක්. දැන් අපි සෙල්ලම් කරන්න ගියාට පස්සේ අපෝ මෙයාට නම් දුවන්න බෑ. මෙයා නම් ගන්න හොඳ නෑ. එහෙම කියලා පැත්තකට දාන්න එපා. ඔයත් එන්න ඇවිල්ලා බලන්න කියලා එයාට ගන්න. එතකොට අරයයිතුත් අපිත් එක්ක යාළුණා අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවට පස්සේ සාමකාමීත්වය තවත් ඇති වෙනවා. අන්න එතකොට
නොසලකා හැරීම කියන දේ අඩු කරලා අපේ තියෙන එකමුතුකම වර්ධනය කරගන්න හැකි. එතකොට අපේ පන්තියක් විදිහට අපිට ඉස්සර ලොකු වමනක් යන්න පුළුවන්. ඉතින් නොසලකා හැරීමේ මානසික අපයෝජන නම් මානසිකව අපි විඳවටනකොට අපේ තියෙන මනසේ ව්‍යාකූලතාවයත් එක්ක ඒක මනස නොසන්සුන් වෙනවනේ. අනේ මට නම් මේක බෑ. යාළුවෙන් අහගන්න ගියාට පස්සේ අසල්ලිම අහගන්න ගියාට පස්සේ යාළුවත් බය වෙනවා. මට නම් දැන් පන්ති ඉන්නත් එපා වෙලා. ඔය වගේ හිතේ වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ වෙලාවේදී අපි ටීචර්ගෙන් උපදෙස් ගන්න ඕන. ටීචර් මට මේක කියා දෙන්න. නැත්නම් ටීචර් කියන්න යාළුවා මට මෙහෙම බැන්නේ කියලා. ඒක ටීචර් ගන්න උපදෙස් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා. එතකොට අපිට ඒ වෙනස් වෙන මනසට අනුව ඒ සත්‍ය මකහැර ගන්න පුළුවන්. ඊට පස්සේ නොසලකා හැරීමේදී ළමයි පන්තියෙන් කොන් වෙනවා. මං කිව්වනේ කලින්ම ළමයි පන්තියෙන් කොන් වෙනාට පස්සේ ළමයි නිකන් පන්තියට අදාළ නැහැ වගේ ඉන්නේ. තනියෙන් ක්‍රියා කරන්න ගන්නවා, තනියෙන් නරක වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ පන්තියම නරක තත්ත්වයටපත් වෙනවා. අන්න ඒකින් තමයි කියන්නේ කවුරුත් පන්තියෙන් නොසලකා හරින්න එපා කියලා. නොසලකා හැරියොත් තමන්ටත් එකෙන් හානියක් වෙනවා. මොකද තමන්ගේ හොඳම යාළුවෝ තමන්ගේ පන්ති යාළුවෝ නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා කවුරුත් අදීදා කොන් කරන්න එපා ළමයි. තේරුණානේ? කතා කරන්න එපා. සියලු දෙනාම ඔය හැමෝම ළමයි තාම පොඩි ළමයිනේ. තාම පොඩි හින්දා අපිට ඉක්මනට යාළුවෝ හැදෙනවා වගේම අපිට ගහ බැන ගන්නව නම් හදා ගන්නව. හැබැයි ඒවා අඩු කරන්න. අපේ විහිළුවට කියන්න පුළුවන්. හැබැයි අස්සත් වෙන විදිහට විහිළු කරන්න එපා. අපිට මොකක් හරි කරදරයක් වුණාට පස්සේ අපි ශ්‍රී ලංකාවේ වැටුණාට පස්සේ යාළුවෝ තමයි අපි නැගිට්ටන්නේ. ඒක නිසා යාළුවෝට මුකුත් කියන්න එපා. හැමදාම නොසලකා හරින්න නැතුව කවුරුත් එක්ක සාමකාමීව ඉන්න. සාමකාමීව හිටියාම අපිට යාළුවෝ වෙනවා. ඊට පස්සේ අපිට එක එක්කෙනා ආදරය කරන්න ගන්නවා. ආදරය කියන්නේ වෙන ඒවා නෙමෙයි. සෙනහස දක්වනවා කියන්නේ යාළුවෙක් විදිහට කරුණාවන්තව. අන්න ඒ වගේ. එන්නේ ඒක නිසා තමයි මං කිව්වේ පන්ති කවුරුත් නොසලකා හරින්න එපා. ඒ ළමයව මානසික බිඳ වට්ටන්න එපා. එයාට හොඳ මකට ගන්න. ගෙදර ප්‍රශ්නයක් තියෙන පුළුවන්. හැබැයි එයාට ඒ ප්‍රශ්නේ අමතක වෙන්නේ තම මොකක් හරි එයාට කියන්න. හොඳ දෙයක් කියන්න. එතකොට එයාට මානසික නිදහස ආපහු ලැබෙන්න පුළුවන්. ඒක නිසා ගෙදර ප්‍රශ්න තිබ්බාම ඉස්කෝලේ පාඩම් තිබ්බාම එයාගේ මනස නොසන්සුන් වෙනවා. අන්න එතකොට එයාගේ ඉගෙන ගන්න දේවල් කඩා කපල් වෙනවා, වෙන ක්‍රියාකාරකම් කඩා කපල් වෙනවා. ඒකට එයාගේ අනාගතයත් හානි වෙනවා. යාළුවෙක් විදිහට අන්නේ විදිහට කරන්න පුළුවන් ලොකුම දේ තමයි නොසලකා හැරලා ඉන්න එක. නොසලකා හැරලා ඉන්න නැති එක. නොසලකා හරින්න එපා කාටවත්. කවුරු හරි Tamanට එක හැකියාවක් හරි තියෙනවා කියලා සතුටු වෙන්න. හැකියාවෙන් මනින්න එපා කවුරුවත්. බාහිර පෙනුමෙන් මනින්න එපා. උනා වෙන්න එපා නුන්ට. එතකොට Tamanට තියෙන මේ නොසලකා හැරීම තුලින් නොසලකා හැරීම අවම කළා ළමයි සහෝදරයෝ වගේ සහෝදරිය වගේ කාටත් එකට ඉන්න හැකියි.